ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ The Third Eye YouTube channel එකට. ඉතින් ආදරය නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? එයා වෙනස් වෙලා කියලා ඔයාට හිතෙනවද? ඉස්සර වගේ එයා දැන් ඔයාට කතා කරන්නේ නැද්ද? ඔයාගේ මැසේජ් වලට, කෝල් වලට එයා ප්‍රතිචාර දක්වන්නේ නැද්ද? ඉතින් එහෙනම් අපි බලමු මේ විදිහට එයා වෙනස් වුණේ ඇයි කියලා. ඉතින් ඔන්න අදත් ඔයාට සුපුරුදු විදිහට ෆයිල්ස් 3ක් දීලා තියෙනවා. මේ ෆයිල්ස් 3 දිහා හොඳට බලලා මේ ෆයිල් 3 අතරින් ඔයාගේ හිත වඩාත් මැදිලා යන ෆයිල් එක තෝරගෙන ඔයාට පුළුවන් ටයිම් ස්ටෑම්ප් වලට ගිහින් රීඩින් එක දිගටම බලන්න. ඉතින් වෙනදා වගේම මම අදත් කියනවා මේක ජෙනරල් රීඩින් එකක්. පොදු අනාවැකි කීමක් තමයි අපි මෙතනදී සිද්ධ කරන්නේ. ඉතින් ඔයාලට පර්සනල් රීඩින් ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පර්සනල් රීඩින් වල මිල 150කින් අඩු කරලා තියෙනවා විශේෂ මිල අඩු කිරීමක් කරා. ඉතින් ඔයාලට පුළුවන් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා පර්සනල් රීඩින් ගැන ඩීටේල්ස් ලබා ගන්න. ඉතින් ඔයාට අද මේ ෆයිල් වලින් එකක් තෝරගෙන රීඩින් එක දිගටම බලන්න පුළුවන්. channel එකත් subscribe කරන්න, වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, bell icon එකත් all දාලා තියාගන්න කියන මතක් කිරීමත් එක්කම අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. ආයුබෝවන්. ඔන්න ඉතින් ෆයිල් number 1 select කරපු ඔයාගේ එයා වෙනස් වුණේ ඇයි කියලා තමයි අපි අද බලන්න යන්නේ. එයාගේ වෙනසට හේතුව ඔයා ගැන තියෙන ආදරයේ නැතිවීමක් නෙමෙයි. එයා එයාගේ ජීවිතේ අලුත් වගකීම් සහ වෙනස්කම් එක්ක ගමනක් යන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ගමනක් යන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එයා එයාගේ හැඟීම් පාලනය කරගෙන පරිණත විදිහට ඉස්සරහට ජීවිතය ගැන මේ අර ඉස්සර ජීවිතය ගැන හිතුවට වඩා වෙනස් විදිහට ජීවිතය ගැන හිතන්න පටන් අරන් තියෙනවා. ඉස්සර එයා ජීවිතය ගැන හිතපු සැහැල්ලුවට වඩා ටිකක් ගැඹුරින් ජීවිතය දිහා බලලා අර වයසින් මුහුකුරා ගිය කෙනෙක් විදිහට පරිණත වෙච්ච කෙනෙක් විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔයා ගැන ෆීලිංග්ස් එයාට තියෙනවා. නමුත් එයා ඒවා ක්‍රියාවෙන් පෙන්වන්න උත්සාහ ගන්නෙ නෑ. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරගත්ත ඔයාට මේ වෙලාවේ ඉවසීමෙන් ඉදිරියට යන්න කියලා කියනවා. එතකොට තමයි ඔයාලා දෙන්න අතර තියෙන යම් දුරස් බවක් නැති කරගන්න පුළුවන් වෙන්නේ. එයා සාමාන්‍යයෙන් එයාගේ හැඟීම් එහෙම එළියට දෙන කෙනෙක් නෙමෙයි. පිටින් බැලුවොත් එයාට කිසිම ගාණක් නැහැ වගේ තමයි පේන්න තියෙන්නේ. එයා මේ සම්බන්ධය ගැන කිසිම ගාණක් නැහැ. එයාගේ ජීවිතය ගැන කිසිම ගාණක් නැහැ. අන්න ඒ වගේ තමයි පිටින් බැලුවාම පේන්නේ. ඒ වුණාට එයාගේ අභ්‍යන්තරය ඊට වඩා හාත්පසින්ම වෙනස් කියන එක කියන්න ඕන. මේ කාඩ් වලින් කියන්නේ මෙයා එහෙම හදිසි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි කියලා. එහෙම කලබල වෙන කෙනෙක් නෙමෙයි. හදිසි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. හැමදේම හොඳට හිතලා බලලා, හොයලා බලලා, කල් අරගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. එයා ගොඩාක් වෙලාවට ජීවිතේ ගොඩාක් ප්‍රශ්න දේවල්, එයාගේ දේවල් කාලයට බාර දෙන කෙනෙක්. කාලය ගැන ලොකු විශ්වාසයක් එයාට තියෙනවා. කාලය මගේ හැම දෙයක්ම හරි ගස්සලා දෙයි කියන විශ්වාසය තමයි එයාට තියෙන්නේ. ඉතින් ඒ හින්දාම තමයි එයාට අර ඔයාට එයා වෙනස් වෙලා වගේ දැනෙන්නේ. මොකද එයා හැමදේම කාලෙට බාර දීලා ඉන්නවා. ඒ නිසා ඔයාට දැනෙනවා එයා ගොඩාක් වෙනස් වෙලා කියලා. මොකද මේ එයා ඔයාගේ කිසිම වචනයකට දැන් ඉස්සර වගේ ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. හදිසි වෙලා ඉක්මන් වෙලා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔයා මැසේජ් එකක් දැම්මත් ඒකට ඔයාට රිප්ලයි එක එන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඒ නිසා එයා වෙනස් වෙලා කියලා ඔයාට හිතෙනවා. ඔයාගේ හිතේ තදින්ම මුල් බැහැගෙන තියෙනවා මෙයා වෙනස් වෙලා කියන එක. නමුත් එයා වෙනස් වෙලා නැහැ. එයා දෙයක් කරමින් ඉන්නවා. ඒක ඔයාට අවබෝධ කරගන්න බෑ. එයාගේ අවධානය ඇත්තටම ඔයාගෙන් ගිලිහිලා වෙන පැත්තකට යොමු වෙලා තියෙනවා. නමුත් ඒ යොමු වෙලා තියෙන්නේ නරක පැත්තකට නෙමෙයි. එයාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ එයාගේ අනාගතයේ සාර්ථකත්වයේ පැත්තට. එයාට අලුත් ජීවිතයක්. එහෙම නැත්නම් අලුත් රැකියාවක්. වෘත්තීය පුහුණුවක්. ස්ථාන මාරුවක්. එහෙමත් නැත්නම් විදේශ ගමනක් වගේ දෙයක් නිසා එයාගේ අවධානය ඒ පැත්තට යොමු වෙලා තියෙනවා. දැන් එයා හිතන්නේ ඒ දේ ගැන. එක්කෝ එයාට දෙයක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච දේ ගැන හිතනවා. නැත්නම් එයා ලබා ගන්න උත්සාහ කරන දෙයක් පස්සේ දුවනවා. ඉතින් අර අවධානය ඔයාගෙන් ගිලිහිලා වෙන පැත්තකට යොමු වෙලා තියෙන නිසා ඔයාට මෙතනදී පොඩි ජෙලස් එකක් ඇවිත් තියෙනවා. එයා දැන් මං ගැන කියා කරන්නේ නැහැ, මං ගැන බලන්නේ නැහැ, මාව ගණන් ගන්නේ නැහැ වගේ හැඟීමක් එක්ක ඔයා තැවි තැවි ඉන්නවා. ඉතින් මේක ඔයාට තමයි තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. ඉතින් මේ කාඩ් වලින් ඔයාට පොඩි පණිවිඩයක් දෙනවා. එයා ඔයා ගැන කුතුහලයෙන් ඉන්නවා කියලා කියනවා. දැන් එයා ඔයාව සහ මුලින්ම අමතක කරලා දාලා ඔයාව අතෑරලා නැහැ. එයාට ඔයා ගැන කුතුහලයක් තියෙනවා. ඔයා මොනවා කරනවද? ඔයා සතුටින් ඉන්නවද?
කියලා එයා හැම වෙලෙම හිතනවා. ඒක ලෝකෙට පෙන්වෙන්නේ නැතුණාට එයා හදවතින් ඔයා ගැන හිතනවා. ඔයා දකින්න ආස කරනවා, ඔයාට ලං වෙන්න ආස කරනවා. නමුත් එයාට කාලය කියන මේ දේ ගොඩාක් වෙලාවට හරස් වෙලා තියෙනවා. ඉතින් එයා ඉක්මන් වෙන්නේ නෑ. එයාගේ පැත්තෙන් බොහොම මේ මන්දගාමී ස්වරූපයක් තමයි මේ සම්බන්ධය ගැන තියෙන්නේ. සමහර විට ඉදිරියේදී මෙයා ඔයාට කතා කරන්න හිතනවා. එයා දැනටත් හිත ඉන්නවා. පැහැදිලි කරන්න උත්සාහ කරනවා එයා ඔයාට මෙන්න මේ සිද්ධිය තමයි තියෙන්නේ කියලා. නමුත් ඒකටත් තාම සුදුසු අවස්ථාව නෑ කියලා තමයි එයා හිතන් ඉන්නේ. ඒකටත් සුදුසු අවස්ථාව වෙනකම් බලන් ඉන්නවා. මං කිව්වේ මෙයා හැම වෙලේම කාලයට ඉඩ දෙන කෙනෙක් කියලා. කාලයට තමයි ඔක්කොම ඉඩ දීලා බලන් ඉන්නේ. ඒ නිසා මෙයා හිතනවා මේ දේ ඔයාට තේරුම් කරන්න පැහැදිලි කරන්න තාම සුදුසු කාලේ, නිසි කාලේ ආවේ නෑ කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. ඉතින් එයා මේ මිනිස්සෙක් පරිණත වෙනකොට අර ටික ටික එයා තේරුම් ගන්නවා ජීවිතේ එයා අවධානය යොමු කරන්න ඕන මොන පැත්තටද කියලා. අන්න ඒ නිසා තමයි එයාගේ අවධානය, ආදරය, මේ විවාහය මේවා මේ වගේ පැත්තකින් පොඩක් අයින් වෙලා එයාගේ ජීවිතේ ටාගට්ස් වලට යන්න, සාර්ථකත්වයට යන්න, එයා අර අනිත් මිනිස්සු එයාගේ යාළුවෝ සමහර විට දුවන වේගෙම්ම ඒ පැත්තට දුවන්න අන්න ඒ වගේ දෙයකට තමයි දැන් මෙයාගේ මනස යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා හිතන්නේම ඒ ගැන. එයා හිතන්නේම එයාගේ සාර්ථකත්වයේ දියුණුව සහ ඒ පැත්තක් ගැන. එයාගේ අනාගතයක් ගැන හිතනවා මිස ආදරයයි විවාහයයි කියන දේ තව ඉක්මන් කරගන්න නැතුව ඒ දේ පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙන බවක් තමයි තියෙන්නේ. ඉතින් එයාගේ වෙනසට හේතුව මෙන්න මේ කරුණු කාරණා ටික තමයි. ඉතින් ඔයාට මේ කාඩ්ස් වලින් කියන්නේ ඉවසීමෙන් බලන් ඉන්න චුට්ටි කාලයක් එයාට දෙන්න කියන එක තමයි කියන්නේ. ඉතින් ඔන්න ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට එයා වෙනස් වුණ හේතුව කියලා දුන්නා. ඉතින් ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන කටයුතු කරන්න ඉක්මන් තීරණ ගන්න නැතුව කල්පනාකාරීව අනාගතයට මුහුණ දෙන්න කියන දේ මම විශේෂයෙන් මෙතනදී මතක් කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම් ඔයාලට පර්සනල් රීඩින් ගන්න අවශ්‍ය නම් 150ක අඩු කිරීමක් තියෙනවා. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු. ආයුබෝවන්. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගේ එයා වෙනස් වුණේ ඇයි කියලා තමයි බලන්න යන්නේ. ඉතින් මේ කාඩ් වලට අනුව එයා ලොකු මානසික පීඩනයක ඉන්න තත්ත්වයක් පෙන්නනවා. එයාගේ පුද්ගලික ජීවිතේ මොනවා හරි අනපේක්ෂිත ලෙස සිද්ධ වුණු සිදුවීමක් නිසා එයා ගොඩාක් වෙනස් වෙලා ඉන්නවා. එක්කෝ එයා යම් රැවටීමකට අහිමි වීමකට ලක් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් මොකක් හරි බලාපොරොත්තු කඩවීමක් හෝ එයාගේ පාලනය කරගන්න බැරි යම්කිසි හැඟීමක් නිසා එයා ගොඩාක් වෙනස් වෙලා ඉන්නවා කියලා පෙන්නනවා. මෙතන ඔයාගෙන් සිද්ධ වුණු යම් වරදක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා යාව නොසලකා හැරීමක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ඔයාගෙන් වෙච්ච යම් අඩුපාඩුවක් නිසා මෙයා වෙනස් වෙලා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ එයාට විවේකයේ ඕන කියලා කියනවා. එයා ගොඩාක් මානසිකව වැටිලා ගොඩක් වේදනාවෙන් දුකෙන් ඉන්නවා කියලා කියනවා. ඉතින් එයාට මේ වෙලාවේ ගොඩක් මානසික නිදහස, මානසික සුවය ඕන. ඉතින් එයා නිහඬ වෙලා ඉන්නවා කියන එක කියනවා. එයා නිහඬ වෙලා පැත්තකට ඉන්නවා. ඒ ඉන්න තරමටම ඒක එයාට හරීම සුවපත් භාවයක්. එයාට ඒකෙන් සැනසීමක් ලැබෙනවා කියලා කියනවා. එයාට දැන් ඕන වෙලා තියෙන්නෙම පාඩුවේ ඉන්න. එයා ඔයාට කියන්න උත්සාහ කරන්නේත් මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න කියන වචන ටික. දැන් එයාගේ වෙනස් වීම තුල තියෙන්නෙම මං තනි වෙන්න ඕන. මං තනියම ඉන්න ඕන. මට කාලයක් මේ තනිකමේ ඉන්න දෙන්න කියන එක තමයි එයාගේ අදහස වෙලා තියෙන්නේ. එයාට මේ දැන් ඔයාට එයාගේ ලොකු වෙනසක් මේ නිසා දැනෙනවා. දෙයක් කතා කරන්නේ නැහැ, ඇහුවට දෙයක් කියන්නේ නැහැ, ඇයි කියලා කියන්නේ නැහැ. එයාගේ කෝල්ස් එන්නේ නැහැ, පණිවිඩ අඩු කරලා තියෙනවා, කතා බහ අඩු කරලා තියෙනවා. ඉතින් ඔයාව පැත්තකටම දාලා තියනවා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. කොටින්ම ඔයාට එයාගෙන් මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ, ඇයි ඔයා මෙහෙම ඉන්නේ කියන දේවත් අහන්න අවස්ථාවක් එයා දෙන්නේ නැහැ. ඔයාට එයාට ලං වෙන්නවත් අපහසු වටපිටාවක් තමයි දැන් සකස් වෙලා තියෙන්නේ. ඉතින් එකම දේ ආයෙ කී එයාගෙන් අහන්න යන්න එපා. එයාට කරදර කරන්න එපා කියන එක තමයි මේ වෙලාවේ විශ්වයෙන්ුත් ඔයාට ලැබෙන පණිවිඩය. එයා යම් අපහසුතාවයක ඉන්නේ. ඒක විශ්වයෙන් ඔයාට මේ කියන්නේ එයා යම් මොනවා හරි අපහසුතාවයක ඉන්නවා. ඉතින් ඒ නිසා මේ එයාට කරදර කරන්න එපා කියන දේ තමයි මේ කාඩ් වල අර්ථයේ විදිහට දෙන්න තියෙන්නේ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න පුංචි කාලයකට එයා
සුවපත් වෙන්න ඕන. එයා රිකවර් වෙන්න ඕන. එයා යථා තත්ත්වයටපත් වෙන්න ඕන. පහුගිය කාලේ එයා වටේ සිදුවෙලා තියෙන සිදුවීම් මාලාවම එයාගේ ජීවිතයට ලොකු බාධාවක් වෙලා තිබිලා තියෙනවා. එයාට ලොකු පීඩනයක් වෙලා තිබිලා තියෙනවා. ඒ පීඩණයෙන් එයාට මිදෙන්න අවස්ථාව දෙන්න කාලය එයාට දෙන්න කියලා කියනවා. මොකද ඔයා වෙනුවෙන් තාමත් එයාගේ හදවතේ මෘදු බවක් තියෙනවා. කියන්නේ හරි තෙතමනයක් තියෙනවා. හරි කැමැත්තක් තියෙනවා. සමහර වෙලාවට ඔයා එයාට පාඩුවේ පැත්තකට වෙලා එයාගේ කාලය ගන්න එයාට ඉඩ දුන්නොත් එයාට ඔයාගේ වටිනාකම වැඩියෙන් දැනෙන්න ඉඩ තියෙනවා. අනේ මෙයා මට කරදර කරේ නැහැ මට මගේ පාඩුවේ මේ ප්‍රශ්නේදී ඉන්න දුන්නානේ කියන ඒ හැඟීම එයාට ඇති වෙලා ඔයාලගේ සම්බන්ධය නැවත යථා තත්ත්වයටපත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඊට පස්සේ එයාම ඔයාට නැවත කතා කරලා අර ඒ ප්‍රශ්නේ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නේ විසඳගෙන කාලයත් එක්ක මේ හැමදේම හරියන්න ඉඩ තියෙනවා. ඉතින් මෙයාට තියෙන්නේ ඉක්මනින් වෙනස් වෙන සුළු හිතක්. පුංචි දෙයටත් ඉක්මනින් දුක හිතෙනවා. ඔයාගේ පුංචි වෙනසකුත් මෙයාට දරා ගන්න බෑ. ඔයාගේ පුංචි වේදනාවක් රිදුමක් එයාට දරා ගන්න බෑ. එයා හරිම සෙන්සිටිව් කෙනෙක්. ඒ වුණාට එයාට මේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. මේ මට අර බයකුත් හිතේ තියෙනවා මම මෙහෙම මේ විදිහට වෙනස් වෙලා ඉන්න ගියොත් එයා මට නැති වෙයිද කියන බයත් එයාගේ හිතේ ඔයා ගැන තියෙනවා. එයාගෙන් මට සමාව ලැබෙයිද මම මේ විදිහට වෙනස් වෙලා ඉඳලා ආයේ එයා ළඟට මට යන්න පුළුවන් වෙයිද? එයා මාව පිළිගනීද වගේ ප්‍රශ්න ගොඩකුත් එයාගේ හිතේ තියෙනවා. ඒ මොන දේ වුණත් මේ වෙලාවේ එයා ඉන්න තත්ත්වෙත් එක්ක එයාට ඔයා ගාවට එන්න බැරිකමක් අපහසුතාවයක් තියෙනවා. හිරවීමක් තියෙනවා. ඉතින් එයා බොහෝ දුරට ඔයාගෙන් කාලයත් එක්ක සමාව ඉල්ලන්න ඉඩ තියෙනවා. මන් නිසා ඔයාට යම්කිසි දුකක් ඇති වුණා නම් ඒ ගැන මට සමාව වෙන්න කියලා ඔයාගෙන් සමාව ඉල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් මං කියන්නේ මේක ඔයාගේම වරදක් නිසා වෙච්ච දෙයක් කියලා. සමහර විට එයාගේ පවුල ඇතුලේ එයාගේ පුද්ගලික ජීවිතේ එයාට ලොකු බලපෑම් ඇති. එයාට මොනවා හරි එයාගේ පවුල ඇතුලෙන් ආව දෙයක් හරි එයාගේ යාළුවෙක් නිසා වෙච්ච දෙයක් හරි එයාට ලොකු මොකක් හරි රැවටීමක් වෙලා හරි මොනවා හරි එයාගේ ජීවිතේ දුක හිතෙන දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට එයා දුක් වෙනකොට ඒ දුක ඔයාගේ කරගෙන ඔයත් දුක් වෙනකොට එයාට ඒ ගැනත් පොඩි වේදනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කවදා හරි දවසක එයා ජීවිතේ කවදම හරි දවසක ආයෙත් එයා ඔයාගේ ළඟට ඇවිත් ඔයාගෙන් සමාව ගන්න බොහෝ දුරට තියෙන අවස්ථාව 100%ක් වැඩි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධය නැවත පටන් ගන්න තියෙන අවස්ථාවත් වැඩි. මේ සම්බන්ධයේ මේ වැරදි තියෙන තැන් අඩුපාඩු තැන් හදාගෙන මේ තිබ්බ තත්ත්වයටත් වඩා හොඳින් මේ සම්බන්ධේ අනාගතයේදී පවත්වාගෙන යාමේ හැකියාවත් බොහෝ දුරට තියෙනවා. ඉතින් ඔයාට විශ්වාසයෙන් ඉන්න කියලා කියනවා. ඔයාගේ පැත්තෙන් යම් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් වරදක් සිද්ධ වුණා නම් ඒ දේ නැවත නොවෙන්න ඒ දේ හරිගස්ස ගන්න කියලා කියනවා. යථා තත්ත්වයටපත් කරගන්න කියලා කියනවා. ඔයා වචන පාවිච්චි කිරීමේදී පරිස්සම් වෙන්න. එයාට මේ වෙලාවේ ඉඩ දෙන්න. එයාට රිකවර් වෙන්න. ඔයා නිතරම ඇයි ඔයා මෙහෙම වුනේ? ඇයි මේ මෙහෙම වෙලා ඉන්නේ? ඇයි වෙනස් වෙලා ඉන්නේ කිය අහ එයාට කරදරයක් වෙන්න එපා. එයාට වදයක් වෙන්න එපා කියලා කියනවා. එහෙම වුණොත් එයාගේ ජීවිතේ කලකිරෙන්න පවා මේ දේ බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාට එයාගේ පාඩුවේ එයාට කාලයක් දෙන්න අහපව් යථා තත්ත්වයටපත් වෙන්න කියන එක තමයි ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට මට කියන්න තියෙන්නේ. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක්නේ. මම මෙතනදී පොදු අනාවැකිකීමක් සිද්ධ කරපු නිසා ඔයාට අවශ්‍ය ගැළපෙන ටික විතරක් අරගෙන අනිත් තොරතුරු ටික ඔයාට බැහැර කරන්න පුළුවන්. ඉතින් ඔයාට පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් 150ක මිලාඩු කිරීමක් පර්සනල් රීඩින් වලට තියෙනවා. ඔයාට පුළුවන් WhatsApp වලට මැසේජ් එකක් දාලා වැඩි විස්තර ලබා ගන්න. ඉතින් මගේ මේ YouTube channel එකත් subscribe කරන්න, වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අනාගතය හොඳ බුද්ධිමත්ව හිතලා හොඳ තීරණ ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. ආයුබෝවන් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ එයා වෙනස් උනේ ඇයි කියලා තමයි අපි ටැරොට් වලින් අද බලන්න යන්නේ. ඉතින් ඔයාලා දෙන්න අතර තිබුණු බැඳීම එහෙම සැහැල්ලුවෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම අමතක කරපු දෙයක්ුත් නෙමෙයි කියලා කියන්න ඕන. මේක නොකර බැරිකමට සිද්ධ වෙච්ච දෙයක්. එයා වෙනස් වුණා නම් වෙනස් උනේම දුෂ්කර ඊටමත් කටුක වේදනාවක් එක්ක. හරිම අමාරුවෙන් හිත හදාගෙන තමයි එයා මේ වෙනස් වීම සිද්ධ කරගෙන තියෙන්නේ. එයාට ගොඩාක් බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා මෙතනදී කාඩ් වලින් පෙන්නනවා. තර්ජනාත්මක දේවල් සිද්ධ වෙලා තියෙනවා. එයාගේ පාලනය එයාගෙන් ගිලිහිලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී පෙන්නනවා තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් සිද්ධ වෙලා තමයි මේ දේවල් සිද්ධ වුණේ සහ ඒ නිසා තමයි එයාට වෙනස් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
එයාට මේ සම්බන්ධය ගොඩාක් වටින එකයි. ඒ වගේම එයාට ඔයා ගොඩාක් වටිනවා. සමහර විට එයා ඔයත් එක්ක ගොඩාක් ලොකු ලස්සන අනාගතයක් ප්ලෑන් කරලා තිබිලා තියෙනවා. විවාහයක් දක්වා යන දීර්ඝකාලීන සම්බන්ධයක් ගැන එයා හීන මවලා තියෙනවා. නමුත් යම් ස්ථානයකදී නොගැලපීම් ඉස්මතු වෙලා තියෙනවා කියලා කියන්න ඕන. කවුරු හරි කෙනෙක් ඔය දෙන්නගේ සම්බන්ධය අතරට ඇවිල්ලා මෙයාට තර්ජනය කරලා තියෙනවා. මෙයාව පාලනය කරලා තියෙනවා. මේ සම්බන්ධය නවත්තන්න කියලා දැඩි ලෙස ඉල්ලීම් කරලා තියෙනවා. ඒ දේවල් නැති ඔයලගේ සම්බන්ධය නැති වෙන්න යාව වෙනස් කරගන්න නොඑක ආකාරයේ දේවල් කරලා තියෙනවා. මම මෙතනදී බ්ලැක් මැජික් උනත් කරා කියලා කියන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේ යම් යම් දේවල් කරලා ඔය දෙන්නගේ සම්බන්ධය කඩලා ඔය දෙන්නව දෙපැත්තකට කරලා තියෙනවා කියන එක කියන්න ඕන. එයාව එයාලට ඕන විදිහට වෙනස් කරගෙන තියෙනවා. පළවෙනිම කාඩ් එකෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මේ කරුණු ටික. ඉතින් හැබැයි යම් තැනකදී එයා හිතලා තියෙනවා ආදරේ විවාහය ගැන හිතන්න කලින් මම ජීවිතේ ස්ථාවර කරගන්න ඕන කියලාත් එයා හිතලා තියෙනවා. මේක ජෙනරල් රීඩින් එකක් නිසා මම මේ පොදු අනාවැකීමක් සිද්ධ කරන්නේ ඔයාට ගැළපෙන දේවල් තමයි ඔයාගේ ජීවිතේට ලං කරගන්න ඕන. යම් තැනකදී එයාගේ විහිම්ම එයා හිතලා තියෙනවා මේ ආදරේ විවාහය ගැන මේවා පැත්තකින් තියලා ඊට කලින් මගේ ජීවිතේ මං ස්ථාවර කරගන්න ඕන මට වගකීම් තියෙනවා මං ඒවා කරට ගන්න ඕන. සමහර විට මේ කෙනාට දෙමව්පියන්ගේ වගකීම් සහෝදර සහෝදරියන්ගේ වගකීම් දරන්න වෙන කෙනෙක් වෙන්න පුළුවන්. පෞල් බර තියෙන කෙනෙක් ඉන්නේ තියෙන අය ඉන්නේ ලොකු බරක් එක්ක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආදරයට මුල් තැන දෙනවට වඩා එයාගේ පවුලට එයාගේ දෙමව්පියන්ට සහෝදරයන්ට එයාගෙන් වෙන්න ඕන යුතුයකම් කරන්න ඕන නිසා එයා වෙනස් වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාඩ් වලින් මෙන්න මේ වගේ දේකුත් පෙන්눔 කරනවා. ඉතින් ඒකත් තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීමක් තමයි ඔයාලා දෙන්නගේ ආදරයට එයාගේ පවුල හරි එයාගේ සහෝදරයෝ දෙමව්පියෝ හරි ඇවිල්ලා ඔය දෙන්නව චුට්ටක් දුරස් කරන්න පුළුවන් තත්ත්වයක් මෙතන උදා වෙලා තියෙනවා. ඉතින් එයාගේ ජීවිතේ ප්‍රමුඛම දේ තමයි ආර්ථික ප්‍රශ්න. එයාගේ ජීවිතේ එයාට පළවෙනිම තියෙන ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්න. මොකද එයාට මුදල් හිඟපාඩු තියෙනවා. ආදරේ පැත්තකින් තියලා එයා මුදල් පස්සේ දුවන එක එයාගේ ජීවිතේ අරමුණ කරගෙන තියෙනවා. ඔයා වෙනුවෙන් කාලය එයාට දෙන්න කාලය නැහැ. ඇත්තටම එයාට ඔයා හම්බෙන්න ඉන්න ඔයාට මැසේජ් එකක් දාන්න කෝල් එකක් ගන්න එයාට කාලය නැහැ. අනිත් ආදරවන්තයෝ වගේ ඔයාට දේවල් අරන් දෙන්න සමහර විට එයාට මුදල් නැති වෙන්න පුළුවන්. ඔයාට ලස්සන සැපවත් ජීවිතයක් දෙන්න එයාට මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයා ඒව ගැන හිතලා එයා එයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න මුදල් පස්සේ දුවනවා, හැල්මේ දුවනවා, එයාගේ යාළුවෝ කරන්නන් වාලේ දේවල් කරනවා, අනිත් අය කරන දේවල් දිහා බලාන කරනවා. ඉතින් එයා අනුන්ගේ පාලනයකට නතු වෙලා ඉන්නවා කියලාත් කියන්න ඕනේ. එයාට ඕන දේවල් එයාට කරන්න බෑ. එයා කරන්න ඕනේ එයාගේ අනිත් අයට ඕන දේවල්. එයාව පාලනය කරන රිමෝට් එක තියෙන වෙන කෙනෙක් අතේ. සමහර විට මේක දෙමව්පියෝ අතේ වෙන්න පුළුවන්. දෙමව්පියෝ කියන දේ තමයි එයා කරන්න ඕන. දෙමව්පියෝ කියන දේ කෙනෙකුට තමයි එයා කැමති වෙන්න ඕන. අන්න එහෙම හරි හිරවීමක ඉන්න කෙනෙක්. ඉතින් අර නිදහස නැති කෙනෙක්, නිදහස සීමා වුණු කෙනෙක්. ඉතින් ඔයාලා දෙන්නට මේ ගැන කතා කරන්න පුළුවන් නම් දෙන්නම එකතු වෙලා මේ ගැන කතා කරලා විසඳුමක් ගන්න පුළුවන්. ඔය දෙන්න අතර sannivedanaye දුර්වලතාවක් තියෙනවා. කෙනෙක් අනිත් කෙනාව තේරුම් ගන්නේ නැහැ. සමහර විට කෙනෙක් අනිත් කෙනාට නීති රීති රෙගුලාසි දානවා වෙන්න පුළුවන්. එයාව හිර කරනවා වෙන්න පුළුවන්. එයාට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු කලකිරුණු ස්වභාවයකුත් තියෙනවා. එක්කෙනෙක් මානසික හිංසනයකට යටත් වෙලා ඉන්නවා කියලා කියන්න ඕනේ. ඒ කෙනාට මේ මානසික බලපෑම හැම පැත්තකින්ම එනවා. සමහරට ආදරය කරන ඔයාගෙන් එයාට යම් බලපෑම් එනවා වෙන්න පුළුවන්. ඔයාට ඕන විදිහට එයා ඉන්නේ කියලා නීති රීති තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා එයාට මේවා කලකිරිලා එපා වුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාගෙන් ලොකු මේ gederin එයාට එයාගේ පවුලේ අයගෙන් එනවා ලොකු නීති රීති. මේ දේ කරන්න එපා. ඔයා කරන්න ඕන අපට ඕන දේ වගේ එයාව දැඩි ලෙස පාලනය කිරීමක් මෙතන තියෙනවා. ඉතින් ඔයත් එයාව දැඩි ලෙස පාලනය කරන්න ගිහින් තියෙනවා නම් ඒක ඉතාමත් වැරදි දෙයක්. මොකද එයා දැනටමත් මේ ඉන්නේ ලොකු පාලනයක් යටතේ. එයාට එයාගේ නිදහස නැහැ. එයාට ඕන දේ කරන්න බෑ. ඕන තැනක හිතුණු තැනක යන්න එන්න බෑ. එයාව හිර කරලා පාලනය කරලා තියෙනවා. එයාට අවශ්‍ය විදිහට මුදල් ඔයා වෙනුවෙන්වත් පහදම් කරන්න බෑ. ඒ මුදල් වලට අයිතිකාරයෝ වෙනම ඉන්නවා. එහෙම නැත්නම් මෙතන තුන්වෙනි පාර්ශවයක් තව කෙනෙක් තව ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් මෙතන එයාගේ අතීතයේ හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කෙනෙක් ඇවිල්ලා නිතරම ඔයාලගේ සම්බන්ධයට ඇගිලි ගහනවා. මේක යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඔයා ගැන වැරදි දේවල් කියනවා. වැරදි මත ඇති කරනවා. වැරදි දේවල් එයාගේ ඔළුවට දානවා වෙන්නත්
පුළුවන්. අන්න ඒ වගේ සිටුේෂන් එකක් තමයි මෙතන තිබිලා ඔය දෙන්නගේ මේ සම්බන්ධය පොඩ්ඩක් දුරස් වෙලා එයා වෙනස් වෙලා ඉන්නේ කියන එක කියන්න ඕනේ. ඉතින් මේ දේවල් යථා තත්ත්වයට පත් කරන්න බොහෝ කාලයක් ගත වෙනවා සහ දැන් යථා තත්ත්වයට පත් කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා කියන දේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපුව ඔයාට කියන්න ඕන. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක් නේ මං ආයෙත් කියනවා මම මෙතන පොදු අනාවැකි කීමක් කියලා තියෙන්නේ. හිත රිද්ද ගන්න එපා. අපි මේ කාඩ් වලින් වැටෙන ඇත්ත හැමදේම 100% නිවැරදිම දේ අපි කියනවා. නමුත් අර ඔයාගේ හිත සතුටු වෙන විදිහම රීඩින් එකක් අපිට දෙන්න බෑනේ. දුක හිතෙන දේවල් තියෙනවා, කලකිරෙන දේවල් තියෙනවා, අතහරින්න ඕන තැන් තියෙනවා. ඉතින් මේ දේවල් තේරුම් අරගෙන ඔයාගේ ජීවිතේට මේ දේවල් එකතු කරගන්න කියන දේ තමයි මම කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඔයාට මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාට personal reading එකක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 150ක මිල අඩු කිරීමක් කරලා තියෙනවා. WhatsApp එකට message එකක් දාලා ඔයාට පුළුවන් details ගන්න. ඉතින් මේ දේවල් මට ඇත්තටම මේ පොඩි වේදනාවක් කලකිරීමක් මේ reading එක බලනකොට ඇති වුණා. ඉතින් ඒ ගැන මට මේ දැන් කියන දේත් මට හරියට පැහැදිලි කරලා කියාගන්න තේරෙන්නේ නැහැ. කමක් නැහැ. ඒ ගැන හිත රිද්ද ගන්න එපා. ජීවිතේට ඔයාට හොඳ අනාගතයක් තියේවි. මේ ආදරේ පස්සේ තවදුරටත් දුවන්න එපා. තේරුමක් නැහැ කියන එක මම කියන්න ඕන. මෙතන කොහොම කරත් ඔයාට මෙතන ලොකු නොගැලපීම් තියෙනවා. මෙතන විවාහයක් වුණත් එතනින් පස්සෙත් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයා හොඳ කල්පනාකාරී වෙන්න. හොඳ තීරණ ගන්නකොට බුද්ධිමත් වෙන්න කියන දේ කියන ගමන් අද වීඩියෝ එකෙන් ගිහින් ඉන්නම්. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.